කංජිපාණි ඉම්රාන් තමයි තීරණය කරන්නේ කාවැඩි අංගේ තියනවද නැද්ද යන එක. මේ රටේ ජනතාව 2024 සැප්තැම්බර් මාසේ ජනතාවගේ විධායක බලය අනුර දිසානායක මැතිතුමාට බාර දුන්නත් එතුමා නෙවෙයි අද විධායක බලය භාවිතා කරන්නේ. වෙන තුන් දෙනෙක්. එක රටේ බින්දුපුර වැසියා වෙන ටිල්වින් සිල්වා, දෙක මැල්කම් රංජිත් කාදිනල්තුමා, තුන කංජිපාණි ඉම්රාන් නොත් KPI. කාටද කාවැඩි නතර කරන්න ඕන උනේ? කංජිපාණි ඉම්රාන්. ඊළඟට පොලිස්පතිතුමා සැලියුට් එක ගහලා කංජිපාණි ඉම්රාන්ගේ නියෝගය දිසාලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ රටේ පොලිස්පතිවරයා නියෝග ගන්නේ සේනාධිනායක ජනාධිපතිවරයාගෙන්ද එහෙම නැත්නම් කංජිපාණි ඉම්රාන්ගෙන්ද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. පැලවත්තේ බන්ධනාගාරේ චීෆ් ජේලර් තමයි ටිල්වින් සිල්වා මහත්තයා. ඉතින් ටිල්වින් සිල්වා මහත්තයා කිව්වොත් එහෙම ඔසවන්න අත කියලා අත ඔසවනවා. නැත්තම් ඉතින් අර මීගමුයි බන්ධනාගාරේ වෙච්ච අයට වෙච්චද එහෙම තමයි පැලවත්තේ බන්ධනාගාරේ ඉන්න අයට සිද්ධ වෙන්නේ. ජනාධිපතිතුමාම කියනවා පාර්ලිමේන්තුවේ තියෙන පාපිසි කියලා. ඉතින් පාපිසි වලින් එහෙමවත් දෙයක් කරගන්න බැරි නැති වැඩක් නැහැනේ. වැදගත් වෙන්නේ ඔය විශ්වාස භංග යෝජනාව ගේනකොට විපක්ෂය දැනගෙන හිටියා ආණ්ඩුවට 3/2 බලයක් තියෙනවා. ඒක නොදැනගෙන ආපු එකක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසයේ ගෙනාපු කිසිම විශ්වාස භංග යෝජනාවක් ජයග්‍රහණය කර නැත. ලෝකෙත් අතිශයින්ම දුර්ලභයි. ඇයි එන විශ්වාස භංග යෝජනා ගේන්නේ? විශ්වාස භංග යෝජනාව කියන එක හදලා තියෙන්නේ සමාජයට පණිවිඩයක් දෙන්න. විපක්ෂයට බහුතරය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විශ්වාස භංග ජයග්‍රහණය කරමින් ඉන්නේ ආණ්ඩු බලය අතර ගන්න. එතකොට විශ්වාස භංගයේ විවාදයේ හරහා මේ රටේ පෙන්නවා මොකද්ද? අධිකරණ ඇමතුමාගේ නොහැකියාව ආරක්ෂා කරමින් අධිකරණ ඇමතුමාගේ ඇඟේ තිබ්බ කුණු ගොඩ 159ම ගාගන්න. ඒ නිසා මෙතෙක් අධිකරණ ඇමතුමාගේ දුර්වලතාවයේ විදියට තිබුණු බන්ධනාගාර ප්‍රශ්නය විශ්වාස භංග යෝජනාව හරහා සමස්ත ආණ්ඩුවේ දුර්වලතාවයක් විදිහට ආණ්ඩුවම පිළිගත්තා. මොකද්ද ඒ කිව්වේ? නිලධාරීන් 10 දෙනෙක් මිය ගියාට කමක් නැහැ. බන්ධනාගාරයේ රැඳවියන් 21ක් මිය ගියාට කමක් නැහැ. තවදුරටත් අදබදේ වැඩි වුණාට කමක් නැහැ. අධිකරණ ඇමතුතුමේ ඔබතුමා ওই විදියටම වැඩ කරගෙන යන්න කියලා තමයි මාලිමාවෙන් අධිකරණ ඇමතුමාට කිව්වේ. ඉතින් ඕවට ජනතාව අවස්ථාව ලැබුණු සැනින් ප්‍රතිචාර දක්වා. හෘද සාක්ෂියට අත ඉස්සුවා නම් අධිකරණ ඇමතුමාගේ වැරදි ටික පෙන්වලා දුන්නට පස්සේ ඔහුව තවදුරටත් ඇමතිකමේ රැකගෙන ආණ්ඩුව කෙලව ගන්නේ නැහනේ. පැලවත්තේ බන්ධනාගාරේ චීෆ් ජේලර් තමයි ටිල්වින් සිල්වා මහත්තයා. ඉතින් ටිල්වින් සිල්වා මහත්තයා කිව්වොත් එහෙම ඔසවන්න අත කියලා අත ඔසවනවා. නැත්තම් ඉතින් අර මීගමුයි බන්ධනාගාරේ වෙච්ච අයට වෙච්චද එහෙම තමයි පැලවත්තේ බන්ධනාගාරේ ඉන්න අයට සිද්ධ වෙන්නේ. දන්නවනේ 87 89 කොහොමද උනේ කියලා. ඒ වගේ දේ ඒවයි බය කරපු අය කවුද? අපි කරපු දේවල් දැක්කට කරපු අය කවුද කියලා දන්නේ නැහනේ. පාපිසි ටික ඒකත් දන්නවා. පාපිසි කියන්නේ මන් දාපු වචනයක් නෙවෙයි. ජනාධිපතිතුමා තමන්ගේ മന്ത്രിතුමාලා හඳුන්වන්නේ යොදා ගන්න වචනයක්. ඒ മന്ത്രിවරුන්ට ගැළපෙන වචනේ පාපිසි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් අපිත් ඒක පාවිච්චි කරන්න එපා. ජනතාවගෙන් ගහන්න පුළුවන් උපරිමයට බදු ගාලා අන්තිම රුපියලත් හූරගෙන කාලා ඊට පස්සේ සතයක්වත් වියදම් නොකර භාණ්ඩාගාරේ සල්ලි තියන් හිටියම භාණ්ඩාගාරේ පිරීලා අතිරික්තයක් තියෙනවා. ඒ නිසා තමයි අද ආර්ථිකය හැකිලිමින් තියෙන්නේ. කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා කියලා තියෙනවා ආණ්ඩුවට කරන්න ව්‍යාපෘතියක් ඇත්තේම නැතිනම් වලවල් හාරන ව්‍යාපෘතියක් සහ එක කණ්ඩායමකට පඩි ගෙවන්න ඒ වලවල් වහන්න තව කණ්ඩායමකට පඩි ගෙවලා කොහොම හරි ආණ්ඩුව වියදම් කරන්න. ආණ්ඩුවක් වියදම් කළොත් තමයි ජනතාවට ආදායම ලැබෙන්නේ. ඉතින් මේ මෝඩ ආණ්ඩුව මම ඉතා වක්කීමින් කියනවා ආර්ථික විද්‍යාවේ මලපොතේ අකුරන් නොදන්න මේ මෝඩ ආණ්ඩුව ජනතාව අතේ තිබ්බ සල්ලි ටික ඔක්කොම බදු ගාලා භාණ්ඩාගාරයට දාගෙන භාණ්ඩාගාරේ ට්‍රිලියනයක් තියෙනවා කියලා වෙන රටක මුදල් විෂය දන්නේ නැමති කෙනෙක් හිටියා නම් ලැජ්ජ වෙනවා එහෙම භාණ්ඩාගාරේ සල්ලි වියදම් නොකර තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. ආර්ථික විද්‍යාව නොදන්න නිසා තමයි ඒ මදිවට ආඩම්බරෙන් කියනවා භාණ්ඩාගාරේ පිරලා කියලා. භාණ්ඩාගාරේ සල්ලි එකතු කරන්නේ අර පෙට්ටගමේ දාලා පුරවල තියාගන්න නෙවෙයි මොනෑම ආකාරයෙන් හෝ ව්‍යාපෘතියක් ඇතත් නැතත් වියදම් කරලා ඒක ජනතාවගේ ආදායම් බවට පත් කරලා ආර්ථිකය නගා සිටවන්න. මේ ආර්ථිකය පිපිදෙන්නේ නැත්තේ ආර්ථිකය හැකිලෙන්නේ ආණ්ඩුව ජනතාවගේ තියෙන මුදල් බදු ගහලා අරගෙන නැවත වියදම් නොකර සිටින නිසා තමයි. ඉන්දියාවේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා ජිප්සි සුනිල් කලින්ම කිව්වනේ. විශ්වාස භංග මුකුත් නැතුව ධර්මේන්ද්‍ර ප්‍රධාන ඉවත් උනේ. සමහරට කියනොත් දන්නේ නැහැ ලංකාවෙත් කැරපොත්තම් පාරට බැස්සොත් විතරයි අපේ ඇමතිවරු ඉල්ලාස් වෙන්නේ කියලා. අසංවේදී ඇමතිවරු නිසා නුදුරු අනාගතේම ලංකාවේ කැරපොත්තෝ වේයෝ ඕනම දෙයක් බිහි වෙන්න ඉඩ තියෙනවා. කැරපොත්තට වඩා භයානකයි වේයෝ ආවොත් ඇතුලෙන් කාලා බුක් ගාලා ඒක විනාශ වෙලා යනකම් දන්නෙත් නෑ කට්ටිය. දකුණේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවලදීවත් බෞද්ධ පෙරහැරක අංගයන් තීරණය කරන්න අබෞද්ධයන් ඉදිරිපත් වෙලා නෑ. දැන් මෙතන කංජිපාණි ඉම්රාන් තමයි තීරණය කරන්නේ කාවැඩි අංගේ තියනවද නැද්ද යන එක. ඒක ලංකා ඉතිහාසයේ මීට කලින් කවදාකවත් බෞද්ධ පෙරහැරකට ආරක්ෂාව තහවුරු කරන්න දලදා වංශ මාලිගාවේ තියලා දේවර්ණ නිලමේ
විතරක් පෙරහැරේ ගමන් කරාම ඇති කියලා. ඇත්ත තිත්ත ඇත්ත තමයි මේ රටේ ජනතාව 2024 සැප්තැම්බර් මාසේ ජනතාවගේ විධායක බලය අනුර දිසානායක මැතිතුමාට බාර දුන්නාත් එතුමා නෙවෙයි අද විධායක බලය භාවිතා කරන්නේ. වෙන තුන් දෙනෙක්. එක රටේ බින්දුපුර වැසියා වෙන ටිල්වින් සිල්වා, දෙක මැල්කම් රංජිත් කාදිනල්තුමා, තුන කංජිපාණි ඉම්රාන් නෝත් KPI. මොකද මට ඉංග්‍රීසි ගුරුවරයෙක් කිව්වා ඉංග්‍රීසි කෙටි යෙදුම් වල තේරුම ලියන්න දුන්නම දරුවන්ට KPI කියන්නේ Key Performance Index කියන ඉංග්‍රීසි කෙටි යෙදුම දරුවෙක් උත්තරෙට ලියලා තිබේ කංජිපාණි ඉම්රාන්. මොකද ඒ දරුවෝ Key Performance Index අහලා නැති වුණාට ප්‍රවෘත්ති වලින් රටේ තොටේ වැඩවල නිරන්තරයෙන් KPI කියන්නේ කංජිපාණි ඉම්රාන් කියන එක අහලා තියෙනවා. ඒ කියන්නේ අද ජනාධිපතිතුමාට වඩා බලවත් කෙනෙක් තමයි KPI කියන්නේ කියන එක පුංචි දරුවෝ පවා දන්න කාරණයක්. අවාසනාවට පෝය දෙකෙන් පාතාලේ නැති කරනවා කියලා දිව්‍ය පුත්‍රයෙක් කිව්ව ප්‍රකාශයට රැවටිලා තමයි මේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක මැතිතුමාට බලය දුන්නේ. දැන් තමයි ජනතාවට පේන්නේ එතුමා ජනාධිපති කරාට රට පාලනය කරන්නේ වෙනත් තුන් දෙනෙක් කියලා. කාටද කාවඩි නතර කරන්න ඕන උනේ? කංජිපාණි ඉම්රාන්ට. ඊළඟ පොලිස්පතිතුමා සැලියුට් එක ගහලා කංජිපාණි ඉම්රාන්ගේ නියෝගය දිසාලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ රටේ පොලිස්පතිවරයා නියෝග ගන්නේ සේනාධිනායක ජනාධිපතිවරයාගෙන්ද? එහෙම නැත්නම් කංජිපාණි ඉම්රාන්ගෙන්ද කියලා තමයි අපිට අහන්න වෙන්නේ.